right අයිබෝන් වගා මළුවල ඉඟුරු ටිකක් හදාගන්න කියලා ලෑස්ති වෙන්නේ මේ ඉඟුරු පැල මම තවාණක හදාගත්තු ඉඟුරු පැල ටිකක් තියෙන්නේ බෑග් එක 18යි 18 බෑග් එක මේක මේ සාමාන්‍ය ඉඟුරු වලට 25 වගේ බෑග් එකක් හදාගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි බට් මම ළඟ තියෙන මේක නිසා මේ මම 18යි 18 බෑග් එකක් ගත්තා ඒකෙන් භාගයක් විතර තමයි පස් පුරවගෙන තියෙන්නේ මොකද මේ ඉඟුරු වල අල සාමාන්‍යයෙන් අල එරෙන්නේ උඩ අතට ඒක නිසා මේ වගේ 18 18 බෑග් එකකට භාගයක් පස් පුරවගෙන ඒකේ තමයි හදන්නේ ඉඟුරු පැල මොකද මේ ඉඟුරු වල උඩට එරෙන නිසා අපිට අල එරෙන්න මේ මේකට පස් පුරව ගන්න පුළුවන් එතකොට තමයි සාර්ථක අස්වැන්න ගන්න පුළුවන් මම කලින් සැරේ හැදුවා ඉඟුරු මේ බෑග් වල ඔයගොල්ලන්ට පේනවා තියා පැත්තෙන් තියෙනවා මේ ඒකේ ඉතින් මම පස් ටිකක් දාගත්ත වැඩි මේ ඒක නිසා මේකේ මම පස් බෑග් එකකින් භාගයක් විතර තමයි පස් දාගෙන තියෙන්නේ වගා මාධ්‍ය විදිහට මම යොදාගෙන තියෙනවා මේකට අමතු පිට පස් වේලිච්ච ගොම සහ මේ කරදහය ඒක තමයි වගා මාධ්‍ය විදිහට දාගෙන තියෙන්නේ හැම වෙලේම කල්පනා කරන්න ඕන වේලිච්ච ගොම ගන්නකොට සාමාන්‍යයෙන් මාස 6ක්වත් පරණේව ගන්න ඕනේ ඒත් එක්කම කරදහයියා මේ මම නම් ගෙදර හදාගත්තුවා කරදහයිය මම දාගෙන තියෙන්නේ කරදහයිය වලින් පතේ තෙතමනය සහ මේ කරදහයිය වල සිලික නඩංගු වෙන නිසා පතේ තෙතමනය රඳවා ගන්න ගොඩක් උපකාරී වෙනවා මේ සහ අල ගුරු අල එරෙන්න මේ ඒක ගොඩක් වැදගත් වෙනවා මොකද පාංශු වාතය මේ හොඳින් වර්ධනය වෙන නිසා මේව නම් ටිකක් ලොකු වෙලා තියෙන්නේ මේ පොඩ්ඩක් පරක් වුණා මේ වගේ තවානේ මේ ටික ගලව ගන්න මොකද ටිකක් කාලයක් වෙනවා නිවාඩුවක් තිබුණ නැති නිසා මට මේක චුට්ටක් පරක් වුණා මම දැනටත් පරක් වුණා ඉතින් මේක මේ විදිහට හදාගත්තා ඊට පස්සේ පොරක් මොකුත් මම දැනට මේකට පාවිච්චි කරලා නැහැ මේ ගොම පොර පාවිච්චි කරලා තියෙන නිසා දවස් 45ක් වගේ යනකොට මේකට මට පොර දාගන්න පුළුවන් ඊටත් අමතරව මාස 4ක් වගේ යනකොට මේ මේකට පොර එකතු කරගන්න පුළුවන් අල පොර කියලා එකක් තියෙනවා සාමාන්‍ය අල එරෙන්න පටන් ගන්නකොට ඒ පොර එක උගලුන්ට දාගන්න පුළුවන් එක බෑග් එකක මම පැල දෙකක් වගේ හදනවා මේ මොකද තවාන ටිකක් පැල වැඩිපුර තියෙන නිසා එහෙම නැත්නම් මේ වගේ බෑග් එකක කෑල්ලක් හැදුවත් ඇති අන්තට මේ විදිහට මේ වලහාරලා ටිකක් තද වෙන්න මේ හදාගත්තා නම් හොඳ අස්වැන්න ඕගොල්ලන්ටත් ගන්න පුළුවන් මේක දැන් ඇත්තටම මේ බෑග් ටික ඔක්කොම තියෙන්නේ මෙතන මේ හේවන තියෙන ඉඩක තමයි තියෙන්නේ ඕගොල්ලන්ටත් හේවන තියෙන තැනක් ලෑස්ති කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මොකද ඉඟුරු කියලා කියන්නේ ගොඩක් හේවන ප්‍රිය කරන ශාකයක් ඉතින් මේ දවස්වල තියෙන කාලගුණික තත්ත්වයක් එක්ක මේ සාමාන්‍යයෙන් භාගයට භාගයක් හේවන තියෙන පරිසරයක හදා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මේ වගේ තවාණෙන් අරගෙන ඒ පසුත් එක්කම මම හිටව ගන්නේ බෑග් එකේ වතුර දානකොට දවස් 3න් 3ට වගේ වතුර ටිකක් දාගන්න බෑග් වල තියෙන නිසා ඉක්මනට වේලෙනවා ඉතින් මේ වගාවක් කරනකොට ඉතින් නිතරම වගාවත් එක්ක ඉන්න මම තව වීඩියෝ එකක් ගේනවා ඔයගොල්ලෝ මගේ අනිත් වගාවේ මේ සමහර පැල තියෙනවා ඒ වගේ කොළ කහ වෙලා තියෙනවා මේ හේතුව තමයි දිලීරයක් වැරදිලා තියෙන එකට
දිලීර නාශකයක් මම ගෙනල්ලා තියෙන දැනට මැන්කෝසිබ් එක මම ගෙනල්ලා තියෙන. ඒකත් මම ඔයගොල්ලන්ට වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම් මේ විදිහට හොඳට වලක් කාරලා පැලට ඉඳගෙන ඔයාව නඩත්තු කරගෙන යන්න තමයි තියෙන්නේ මේකේ බෑග් වල හදන එකේ අපිට තියෙන මේ වාසිය තමයි නඩත්තු කරන්න ඉතාම පහසුයි මොකද මේකේ තනකොළ එන්නේ නැහැ සහ මේකට වතුර දාගන්න ඉතා ඉක්මනින් පුළුවන් සාමාන්‍ය බිම හැදුවොත් එහෙම වතුර ලොකු ප්‍රමාණයක් වතුර දාන්න වෙනවා සහ මේ ලොකු ශ්‍රමයක් අපිට වැය කරන්න වෙනවා ඒක නිසා බෑග් වල හදන එක මොනවද කරන කෙනෙකුට රස්සාවක් කරන කෙනෙකුට ජීවිතවකාවක් විදිහට මේ කරගෙන යන්න පුළුවන් පොඩි ප්‍රමාණයෙන් කරනවා නම් රයිට් මේ ටික තමයි මට ඔයගොල්ලන්ට පෙන්වන්න අවශ්‍යතාවය තිබුණේ මේ කමෙන්ට් එකක් දාගන්න channel එක subscribe කරලා තියාගන්න ඉස්සරහටත් වීඩියෝස් එනවා ඒ වගේ මොන හරි දේවල් තියෙනවා නම් ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න ඒකට පුළුවන් විදිහට මම ඔයගොල්ලන්ට මම දන්න දේවල් වලින් තොරතුරු සපයන්නම් right thank you